අයිබෝන් ළමයි ඔබ අදත් මේක හිටින්නේ මැත් සිරා YouTube channel එකත් එක්කයි. අද අපි සාකච්ඡා කරන්නේ 2025 2026 අදින සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතයේ පාර්ට් A එකේ 6 ඉඳලා 10ට එනකන් තියෙන ප්‍රශ්න ටික. අපි එදා පළමු දවසේදී පළමු ප්‍රශ්න 5 අපි සාකච්ඡා කරා. හොඳයි. අපි එහෙනම් අද වීඩියෝ එක පටන් ගමු. අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා මම ඔබෙන් ඉල්ලනවා. හොඳයි. මෙන්න 6 වෙනි ප්‍රශ්නය. 20 25 20 26 කියන්නේ 20 25 වර්ෂයේ ආව ගණිතය ප්‍රශ්න පත්‍රයේ පාර්ට් A එකේ 6 වෙනි ප්‍රශ්නය. මෙහෙමයි තියෙන්නේ. දී ඇති රූපයේ ABCD යනු O කේන්ද්‍රය. මෙතන ABCD කියන්නේ O කේන්ද්‍රය වුණ වෘත්තය මත පිහිටි ලක්ෂ හතරක්. මේ ලක්ෂ හතරම තියෙන්නේ පුතේ මෙන්න මේ වෘත්තය මත. එතකොට අපෙන් අහන්නේ මේ දී ඇති තොරතුරු අනුව ABC මෙන්න මේ කෝණය තමයි අපෙන් අහන්නේ. ADC කියන කෝණයේ විශාලත්වය අපෙන් අහන්නේ. මේ ගාන හදද්දී මේ ගානේ තියෙන්නේ වෘත ජ්‍යාමිතියේ එක් ක්‍රමයක් ඇසුරින් තමයි මේක හදලා තියෙන්නේ. හරිද? දැන් මෙහෙම තියෙනවා. දැන් මෙතන මෙන්න කේන්ද්‍රය පුතේ. එතකොට මෙන්න මේ වෘත ඡාපයකින් කේන්ද්‍රය මත වෘත ඡාපයකින් කේන්ද්‍රය මත සාධන කෝණය. ඒ කියන්නේ මෙන්න මේ 110 කේන්ද්‍රයේ මතනේ මේ 110 කෝණය හදලා තියෙන්නේ. මෙන්න මේ කෝණය ඒ ඡාපෙම කියන්නේ මෙන්න මේ AC ඒ ඡාපයෙන්ම පරිධිය මත හදන කෝණයෙන් දෙගුණයයි. ඒ කියන්නේ පුතේ මෙන්න මෙතන කෝණය අපි නිකන් හිටියොත් x කියලා මෙතන කෝණය 2x වෙනවා. දැන් මේ අපිට දීලා තියෙන ප්‍රශ්න අනුව මෙතන තියෙන්නේ 110. එහෙනම් මෙතන කෝණය වගේ මෙතන දෙගුණයක් වෙන්න ඕන හින්දා මෙන්න මෙතන කෝණය වෙන්නේ අංශක 55යි. හරිද? එතකොට අංශක 55යි. අපිට හොයන්න කියන්නේ මෙතන කෝණය. දැන් මෙතන අපිට තව ප්‍රමේයක් ගන්න වෙනවා. ඒ ප්‍රමේය ගණිතය පුතේ රූපේ තියෙනවනේ A B C D කියලා චතුරස්‍රයක්. ඔන්න ඔය චතුරස්‍රයේ සම්මුඛ කෝණවල අගයන් අංශක 180යි. ඒ කියන්නේ මෙන්න මේ ABDC කියන කෝණයත් CBA කියන කෝණයත් වල එකතුව අංශක 180ක් වෙනවා. ඒ කියන්නේ ADC කෝණයත් CBA කෝණයත් එකතුව අංශක 180ක් වෙනවා. හරිද? එතකොට අපි දන්නවනේ CBE කෝණය අංශක 55යි කියලා. මේ අපි දන්නවා අංශක 55යි කියලා. එතකොට මෙතන අපිට තියෙන අංශක 180. එතකොට අපිට කෙලින්ම මේක මෙතනට ගත්තම අපිට කෙලින්ම ADC කෝණය අපිට හොයන්න පුළුවන් පුතේ. මේ 55 එහා පැත්තට අරන් ගිහපුවම 125යි කියලා. හරිද?
මෙහිදී මේ ගාන හදනවට අපිට ලකුණු දීලා තියෙනවා. මාකින් ස්කීම් එක අනුව මේ ලකුණු දීලා තියෙන්නේ මෙන්න මේ විදිහට. අපි අර අංශක 55 ගන්නවානේ. මෙන්න මේ අංශක 55. මෙන්න මේ අංශක 55 කියලා අපි හිතා ගන්නවට ලකුණු එකක් දීලා තියෙනවා. මෙන්න මේ 125 ගන්නවට තව ලකුණු එකක් දීලා තියෙනවා. ඔන්න ඔහොමයි ඒ ප්‍රශ්නේ හදන්නේ. ඒතර උත්තරේ ADC කෝණය අංශක 125යි. අපි ඔහොම 7 වෙනි ප්‍රශ්නේ ගියොත් 7 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙහෙම. පරීක්ෂණයකදී සිසුන් සමූහයක් ලබාගත් ලකුණු ඇසුරින් අදින ලද ජාල රේඛයක්ද අසම්පූර්ණ සංඛ්‍යාත බහුවසරයක්ද මෙහි දැක්වෙනවා. මේ සංඛ්‍යාත බහුවසරය සම්පූර්ණ කරන්න. එතකොට පුතේ මෙන්න මේ අපි ඇඳලා තියෙනවානේ. දැන් මෙතන ගත්තොත් 0යි 10යි මැද. හිතක් දාලා ඇඳලා තියෙනවා. බහුවසරය අදින්න පටන් ගන්නවා. 10යි 20යි මැද. මෙන්න මැද. බහුවසරය අදින්න පටන් ගන්නවා. එතකොට මේ 20යි 30යි මැද. බහුවසරය යන පටන් ගන්නවා. 30යි 40යි. මෙන්න මෙතනින් බහුවසරය ඉවර කරලා. දැන් මේ හැම එකේම පරතරය 10යි 10යි 10යි. නමුත් මේ 40යි 60යි අතර පරතරය 20ක් තියෙනවානේ. නමුත් දැන් අපි 40යි 60යි අතර මධ්‍ය 50 කියලා මෙන්න මෙතනින් දාලා අපිට අදින්න බෑ සංඛ්‍යාත බහුවසරය. අපි කරන්න ඕන මම නිකන් මෙන්න මෙතනින් මේ 40යි 60යි මැද 50නේ. 50 ඉරේ නිකන් මම කඩ ඉරක් ගහගන්නම් පැහැදිලි කරන්න. මේ 40යි 50යි අන්න පරතරය 10යි. මෙන්න මෙතන තිත. ඒ කියන්නේ මේ දෙක මැද. 50යි 60යි 10යි. මෙන්න මෙතන මැද. හරිනේ. සංඛ්‍යාත බහුවස්ත්‍රයක් නේ පුතේ. බහුවස්ත්‍රය සම්පූර්ණයෙන් වටේ වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ වට වෙලා තියෙන්න ඕනේ. කොහෙන්වත් හිස් තැන් තියෙන්න බෑ. ඒකින්ද 60යි 70යි මැදත් මෙන්න මෙතනින් ඉවර. මේක යා කරද්දී මෙන්න මෙතනට වෙලා යා කරලා තියෙනවා. එහෙනම් මේක මෙහි මෙන්න මේ තිතට යා කරන්න ඕන. ඊට පස්සේ මේක මෙන්න මෙහෙම මෙතනට යා කරලා මේක මෙහෙම මෙතනට යා කරන්න. මොකද්ද කරේ? මෙන්න මෙහෙමයි කරේ. මෙන්න මෙහෙමයි කරේ. අපි ඉස්සෙල්ලම 40යි 50යි මැද ලකුණු කරගත්තා. 50යි 60ත් මැද ලකුණු කරගත්තා. ඊට පස්සේ මෙතනට එනකන් අපිට ඇදලා දීලා තියෙන ප්‍රශ්න පත්‍රයේ ඒ අසම්පූර්ණ වැදලා තියෙන සම්පූර්ණ කරන මෙතන ඉඳලා මෙතනට ලකුණු කර. ඊට පස්සේ 50යි 60යි මැද මෙතනනේ. ඊට පස්සේ මෙතනට ලකුණු කර. ඊට පස්සේ 60යි 70යි මැද මෙතනින් මෙතනට ලකුණු. ඔන්න ඔච්චරයි. ඕක ඇදලා තියනවාට පුතේ ලකුණු දෙකක් අපිට දෙනවා. ඊට පස්සේ අපි 8 වෙනි ප්‍රශ්නට යනවා. 8 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ පහත සඳහන් වීජී පදවල කුඩාම පොදු ගුණාකාරය සොයන්න. දැන් මෙතන තියෙන්නේ වීජී පද. දැන් මෙතන වීජී පද ගත්තම පළවෙනි එක 3x ඉතිරි එක 6xy. ඉතිරි එක 4x වර්ගයේ y. එහෙමනේ තියෙන්නේ. අපි කරනවා. අපි ඉස්සෙල්ලාම ගමු. කුඩා පොදු ගුණාකාරය හොයන්න තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම මෙතන ඉලක්කම් ටික සලකමු. ඉස්සෙල්ලාම දෙන 3. අපි නිකන් මේ ගුණාකාරයට ලියමු. මේ ගුණාකාරය 3. 6 9 ඊට පස්සේ 12 ඊට පස්සේ 5 තුනේ ගුණාකාරයට අපි ලියනවා. ඊට පස්සේ 6 වෙනි ඉලක්කමක් විදිහට තියෙන්නේ. 6 ගුණාකාර ටිකත් ලියා ගන්න. 6 12 18 24 ඔන්න 6 ගුණාකාර ටිකක්. ඊට පස්සේ තියෙන්නේ 4 ඉලක්කමක් වශයෙන් ඉලක්කමක් විදිහට තියෙන 4ත් ගුණාකාර ටික ලියා ගන්න. එහෙනම් 4 8 12
16. දැන් මට ඕන මේ ටිකටම මුලින්ම පොදු වෙන්න. දැන් මේකේ මුලින්ම 3 ගුණාකාරව 3. හැබැයි 6 වල 3 නෑනේ. ඒකින්ද මේ 3 එන්න බෑ. ඊට පස්සේ මෙන්න 3 තියෙන 6. මේකේ 6ේ 6 තියෙනවා. හැබැයි 4 6ක් නැති හින්දා 6 එන්නත් බෑ. ඊට පස්සේ 9 තියෙනවා. 9ත් එන්න විදිහක් නෑ. 6ත් නෑ. 4ත්. ඊට පස්සේ 12. මෙන්න මේ 12 බලන්න පුතේ. මෙන්න මේ 12 කියන එක්කෙනා තුන් දෙනාටම පොදු වෙලා තියෙනවා. ඒකින්ද අපිට ඉලක්කම් වල කුඩා පොදු ගුණාකාරය 12 කියලා ගන්න පුළුවන්. නමුත් අපිට ඉලක්කම් විදිහට 3 6 4 විතරක් දීලා ඒකේ කුඩා පොදු ගුණාකාරය කීයද කියලා ඇහුවනම් අපිට උත්තරේ 12 කියලා ලියන්න තිබ්බා. නමුත් අපිට ප්‍රශ්නේ අහලා තියෙන්නේ වීජීය පද ඇසුරෙන්. ඒතකොට වීජීය පද ගත්තොත් xy පළවෙනි එක x තියෙනවා, ඊළඟ xy තියෙනවා, ඊළඟ x වර්ගයේ y තියෙනවා. දැන් මෙතන ගත්තොත් x වල වැඩිම අපි මෙතන දැන් වීජීය පද ගත්තොත් x උයි y තියෙන්නේ. x වල වැඩිම බලය තියෙන්නේ කීයද? දැන් පළවෙනි එකේ x වල පළවෙනි බලය. දෙවෙනි එකේ x වල පළවෙනි. හැබැයි තුන්වෙනි කියන්නේ 4යි x වර්ගය. ඒකේ x වල වර්ගයක් තියෙනවා. ඒ කියන්නේ x වල වැඩියෙන්ම තියෙන්නේ x වල වර්ගය. වැඩියෙන්ම තියෙන්නේ. ඊට පස්සේ y බලනවා. y බලන්නකො. පළවෙනි එකේ y නෑ. හැබැයි දෙවෙනි එකේ y එකයි, තුන්වෙනි එකෙත් y එකයි. වැඩියෙන්ම තියෙන y එකේ බල විතරයි. ඒකේ හින්දා y එකක් එනවා. ඒ කියන්නේ මේ x y වල ගත්තොත් මෙන්න මේ ටිකේ පොදු වෙන්නේ, ඒ කියන්නේ අපි බලයක් විදිහට ලොකුම ටික ගන්නෙ x වර්ගයේ y. අපිට දැන් මේ බීජීය පදවල කුඩා පොදු ගුණාකාරය ලියද්දි ඉලක්කම් වලින් ආවා 12, ඉංග්‍රීසි අකුරු ටිකෙන් ආව x වර්ගයේ y. ඒකින්ද අපිට කුඩා පොදු ගුණාකාරය ලියන්න පුළුවන් 12යි x වර්ගය y කියලා. ඔන්න ඔහොමයි. එතකොට මේකේ මාකින් ස්කීම් එක අනුව මේකේ ලකුණු දීලා තියෙන්නේ කෙලින්ම ඔයා මේක ලියලා තියෙන ලකුණු දෙකක් දෙනවා. එහෙමත් නැත්නම් ඔයා භාගයක් හදලා ඔයාට හදාගන්න බැරි වුණොත් මෙන්න මේ වගේ මෙන්න මේ පියවර දෙක මෙන්න මේ පියවර දෙකම වගේ වෙන වෙනම ලියලා තිබ්බොත් ලකුණු එකක් දෙනවා. හැබැයි මේක පියවරක්වත් ඕනේ නැහැ. ඔයා කුඩා පොදු ගුණාකාරය 12x වර්ගයේ y කියලා ලියලා තිබ්බනම් එතන ලකුණු දෙක කෙලින්ම හිමි වෙනවා. තේරෙන්නේ නැති කියලා හිතන මොකද්ද කරේ? 3 ගත්තා. 3 ගුණාකාරය ලිව්වා. 6 ගත්තා. 6 ගුණාකාරය ලිව්වා. 4 ගත්තා. 4 ගුණාකාරය ලිව්වා. ඊට පස්සේ අපි කරා මේ තුනටම පොදු වෙන පළවෙනියට තියෙන ඉලක්කම ගත්තා. පළවෙනියට තියෙන ඉලක්කම තමයි 12. තුන් දෙනාටම පොදු වෙන පළවෙනියට තියෙන ඉලක්කම තමයි 12. එතකොට මේ ඉලක්කම් තුනේ කුඩා පොදු ගුණාකාරය 12. ඊට පස්සේ අපි ගත්තා ඉංග්‍රීසි වචන. ඉංග්‍රීසි අකුරු තියෙන දෙකයි. x y. x වල වැඩියෙන්ම තියෙන බලය x වර්ගය. එහෙනම් අපි x වර්ගය ගත්තා. y වල වැඩියෙන්ම තියෙන බලය y පළවෙනි බලය විතරයි y ගත්තා. එහෙනම් ඒ දෙකේ කුඩා පොදු ගුණාකාරය x වර්ගයේ y ගත්තා. එතකොට මේ දීලා තියෙන වීජීය පදවල අපිට කුඩා පොදු ගුණාකාරය 12x වර්ගයේ y කියලා. හොඳයි. එහෙනම් අපි ඊළඟ ගානට යමු. ඊළඟ ගාන ක්‍රමයක් ඇසුරින් තියෙන්නේ මෙන්න මෙහෙම මේ ගාන තියෙන්නේ. රූපයේ දීයේදී BD මේ තියෙන්නේ BD කියන්නේ විස්කම්භයක්ලු. එහෙනම් BD විස්කම්භයක් කියන්නේ මෙයා අරේ මෙතින් ගිහිලා තියෙනවා. ඔන්න අර කේන්ද්‍රයේ මැද ස්වමාන කේන්ද්‍රයේ මැදින් ගිහිලා තියෙනවා. එතකොට BD කේන්ද්‍රයේ මැද මෙන්න කේන්ද්‍රය. එතකොට ඒ BD විස්කම්භේ එයා E වෙනකන් දික් කරලාලු තියෙන්නේ. E දක්වා ඒ කියන්නේ සරල රේඛාවක් කියන්නේ BD සරල රේඛාවක් දික් කළා. දී ඇති තොරතුරු ඇසුරින් CD මෙන්න මෙතන කෝණය තමයි අපිට හොයන්න කියන්නේ. හරිද? මෙන්න මේ බලන්නකො මෙන්න මෙතන. මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ DC. මේ DC කියන්නේ කිසියම් ඡාප දිගක්. එන්නේ ඡාප දිග. මේ බලන්න මම මේ පෙන්න ත්‍රිකෝණ බලන්න DAC ත්‍රිකෝණයට මෙන්න මේ DC කියන ඡාප දිග ඇතුළත් වෙලා තියෙනවා. මෙන්න මේ ත්‍රිකෝණය බලන්න. DBC ත්‍රිකෝණයටත් මෙන්න මේ DC කියන ඡාප දිගම ඇතුළත්. ඒ කියන්නේ
එකම ඡාප දිගෙන් එකම මේ ඡාප දිග පොදු වෙන ආකාරය තමයි මේ ත්‍රිකෝණ දෙකම හැදිලා තියෙන්නේ. එතකොට පුතේ මේ ඡාප දිග පොදු වෙන ආකාරයට හැදිලා තියෙන හින්දා මෙන්න මේ DAC කියන කෝණයත් DBC කියන මෙන්න මෙතන කෝණයත් සමාන වෙනවා. ගාන අනුව DAC කියන්නේ අංශක 50යි කියලා දීලා තියෙනවා. ඒක හින්දම අපිට DBC කෝණය කියන එක අංශක 50යි කියලා අපි ගන්න පුළුවන්. එතකොට දැන් මේ BD කියන එක කේන්ද්‍රය හරහා ගිහිල්ලා තියෙන්නේ. ඒක කේන්ද්‍රය හරහා මේ ත්‍රිකෝණය බලනකොට DBC කියන ත්‍රිකෝණ කේන්ද්‍රය හරහා ගිහිල්ලා තියෙන ත්‍රිකෝණයක්. එතකොට මෙන්න මේ ත්‍රිකෝණය මේක කේන්ද්‍රය හරහා වෘත්තයේ පරිධිය මත පිහිටන පරිදි හැදිලා තියෙන ත්‍රිකෝණයක්. මොන ත්‍රිකෝණයද? DBC කියන ත්‍රිකෝණය. ඒක හින්දා මේක ඍජු කෝණික ත්‍රිකෝණයක් වෙනවා. එතකොට ඍජු කෝණික ත්‍රිකෝණය අනුව මෙන්න මේ BD තමයි ඍජු කෝණික ත්‍රිකෝණයේ දිගම පාදය. ඒ කියන්නේ කර්ණ පාද. එහෙනම් කර්ණ පාදයට ඉස්සරහින් තමයි පුතේ අංශක 90 පිහිටන්නේ. ඒකෙ හින්දා DCB කෝණය අංශක 90ක් වෙනවා. දැන් අපි හොයාගත්තා DBC අංශක 50යි කියලා අපි හොයාගත්තා. ඊට අමතරව DCB අංශක 90යි කියලත් අපි හොයාගත්තා. දැන් අපි මෙන්න මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ දෙකක් දන්නවා. මෙයා අංශක 50යි, මෙයා අංශක 90යි. අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල අයිතිය අංශක 180යි. ඒක හින්දා අපිට CDB කෝණය ලියන්න පුළුවන්. CDB කෝණය ලියන්න පුළුවන්. මොකක් කියලාද? මේ සම්පූර්ණ CDB කෝණය කියන්නේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල අයිතිය 180යි. ඒක හින්දා මෙන්න මේ 180න් අපිට අඩු කරන්න පුළුවන්. මෙන්න මේ කෝණ දෙකේ අයිති. ඒ කියන්නේ DBC කෝණය ඌ අංශක 50යි. DCB කෝණය උන් අංශක 90යි. එතකොට මෙතන පුතේ 140ක් එනවා. ඒක හින්දා CDB කෝණය අංශක 40යි කියලා එනවා. නමුත් අපෙන් ප්‍රශ්නේ අහන්නේ CDB කෝණය නෙමෙයි මේ කෝණය නෙමෙයි. අපි මේ කෝණය තමයි දැන් මේ හොයාගත්තේ අංශක 40යි කියන. අපෙන් ප්‍රශ්නේ අහන්නේ CDE මෙන්න මේ කෝණය. දැන් මෙතන පුතේ තියෙන සරල රේඛාවක් නේ. සරල රේඛාව කෝණය අංශක 180ක් වුණ හින්දා අපිට CDE කෝණය අපිට ලියන්න පුළුවන් 180න් මෙන්න මේ කියන 40 අඩු කරලා. ඒ කියන්නේ 180න් අපි අඩු කරනවා ඔන්න ඔය අංශක 40. එතකොට අපිට CDE කෝණය එනවා අංශක 140ක් කියලා. ඔච්චරයි ඔය ගාන. මං හිතනවා තේරෙන්නේ නැති කියලා. එතකොට ඔය ගාන ගත්තොත් ඔය ගානේ ලකුණු හම්බෙලා තියෙන්නේ. කෙලින්ම මෙන්න මේ පියවර ලියනවට ලකුණු දෙකක් හම්බ වෙලා තියෙනවා. නමුත් ඔයා මේක විතරක් අරන් තියනවා නම් මෙතන ලකුණු එකක් එනවා. නැවතත් මං ගාන පොඩ්ඩක් කියන්නම්. මේ ගාන මෙන්න මේ DC ඡාප දිග පොදු වෙන ආකාරයට තමයි DAC කෝණයත් DBC කෝණයත් හැදිලා තියෙන්නේ. ඒක හින්දා මෙන්න මේ DAC කෝණයත් DBC කෝණයත් සමාන වෙනවා. එතකොට අපිට ගාන මේ අංශක 50ක් කියලා දීලා තියෙන හින්දා මෙන්න මේ DBC කෝණයත් අංශක 50ක් වෙනවා.
එතකොට මේ BD කියන්නේ කේන්ද්‍රය හරහා යන රේඛාවකින්ද ඒකෙන් වට වෙලා තමයි මේ ත්‍රිකෝණය හැදිලා තියෙන්නේ. එතකොට ඒකින්ද මේක ඍජු කෝණික ත්‍රිකෝණයක් වෙනවා. එතකොට මේක තමයි දිගම පාදය. අනිවාර්යයෙන්ම දිගම පාදයේ වෙන්න ඕන විස්කම්බේ හින්දා ඊට ඉස්සරහා තියෙන එහෙනම් ඍජු කෝණික ත්‍රිකෝණයකින්ද මෙතන අංශක 90ක් වෙනවා. එතකොට අපි මෙතන අංශක 50යි කියලා දන්නවා. මෙතන අංශක 90යි කියලා දන්නවා. DBCB කියන්නේ ඍජු කෝණික ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණයේ අංක 180 හින්දා අපිට මෙතන අපි අංශක 40යි කියලා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය කෝණය ගණිද්දී මෙන්න මේ BE කියන්නේ මෙන්න මේ BE සරල රේඛාවක්. ඒ සරල රේඛාවෙන් මෙතන කෝණය අංශ 180ක් වෙනවා. එම නිසා CDE අංශක 140 වෙනවා. හොඳයි අද දවසේ සාකච්ඡා කරන අන්තිම ගානට අපි ගියොත් මේ අන්තිම ගානේ තියෙන්නේ LG 243 සමානයිලු 2.385 නම් 10යි. මෙන්න මේ අගේ හොයන්න. ඔය අගේ හොයද්දි පොඩි තියරියක් කියලා දෙන්න. මෙන්න මෙහෙම අපිට ලියන්න පුළුවන්. log A පාදයට B සමානයි C කියලා අපිට දීලා තිබ්බොත් අපිට මේක ලියන්න පුළුවන් කොහොමද මේක කෙලින්ම AC සමානයි මේ A අනිත් පැත්තට කියලා A ගේ C බලය සමාන වෙනවා B ට අපිට මෙහෙම ලියන්න පුළුවන් අපිට ඔහොම ලියන්න පුළුවන් මේ ගානේ දැන් LOG දීලා නැහැ LG දීලා තියෙන්නේ LG විතරක් දීලා තියෙන්නේ 10 පාදයේ හින්දා එහෙනම් අපිට මේ ගාන අනුව LG 243 සමානයි 2.38යි LG 243 අපිට දීලා තියෙනවා 2.38යි 5යි 6යි කිය. එතකොට අපි මේ ලියලා තියෙන විදිහට අපිට මේක ලියන්න පුළුවන් මේකේ තියෙන 10 පාදයට. කෙලින්ම අපිට ලියන්න පුළුවන් කොහොමද? දැන් මෙතන තියෙන 10 පාදයනේ. ඒතර අපි කෙලින්ම ලියන්න පුළුවන් මේ ලියලා තියෙන විදිහට 10 2.38යි 5යි 6 සමාන වෙනවා 243ට. තේරුණාද? උඩ දීලා තියෙන தත්තේ LG විතරක් තියෙන 10 පාදෙට හින්දා 10 2.38යි 5යි 6 කෙලින්ම සමාන වෙනවා 243ට. දැන් මෙතන තියෙන්නේ අපිට පුළුවන් මෙන්න මේක මෙහෙම ලියන්න. 10 මේක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම 10 2 ධන බිංදුවයි දශම 3යි 8යි 5යි 6 සමානයි 243. ඒ කියන්නේ අපිට දීලා තියෙන 2.38යි 5යි 6 දෙකට එකතු කළා මේක ලියලා තියෙනවා. අපි දන්නවා ලඝු පාදවල එකතු කිරීමක් කියන්නේ ಗುಣ කිරීමක් වෙනවා. ඒ කියන්නේ අපිට මෙන්න මේක මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. 10 වර්ගය ಗುಣ කිරීම 10 බිංදුවයි දශම 3යි 8යි 5යි 6 සමානයි 243යි. එතකොට අපිට හොයන්න තියෙන්නේ මේ අපිට හොයන්න කියන්නේ 10 3යි 8යි 5යි 6 මේ 10 3යි 8යි 5යි 6. එතකොට අපිට කෙලින්ම පුළුවන්
10 බිංදුවයි දශම 3යි 8යි 5යි 6 සමාන වෙනවා 243. මේ 10 වර්ගය කෙලින්ම අපිට මෙතන ගුණ කිරීමකින්ද සමාන ලකුණේ මෙහෙට ආපුවාම බෙදීමක් වෙනවා. එතකොට මේක ලියන්න පුළුවන් 243 බෙදීම 10 වර්ගය කියන්නේ 100යි. එතකොට 10යි 10 දශම 3යි 8යි 5යි 6 අපිට කෙලින්ම ලියන්න පුළුවන් මේ 243 100ෙන් බෙදලා 2.4යි 3යි කියලා. ඔන්න ගාන. මේ ගාන එතකොට මේකේ ලකුණු අපිට හම්බ වෙලා තියෙන්නේ මේක ලියනවට කෙලින්ම ලකුණු දෙකක් හම්බ වෙනවා. එකපාරම ලියන්න පුළුවන් නම් ලකුණු දෙක හම්බ වෙනවා. අපි අඩුම තරමේ මෙන්න මේ පියවරේවත් හැදලා තියෙනවා නම් එක ලකුණක් හම්බ වෙනවා. එතකොට මේ ගාන මම ආයි කියලා දෙන්නම්. LG 243 2.385 නම් 10 බල 0.385 අගේ හොයන්න. අපිට පුළුවන් log A පාදයට B කී සමානයි C කියලා දීලා තිබ්බොත් අපිට මේක පුළුවන් A ගේ C වෙනි බලය C ගේ බලයට සමානයි B කියලා අපිට ලියන්න පුළුවන්. ඒ විදිහටම දැන් මෙතන තියෙන්නේ LG සමානයි 243. LG විතරක් තියෙන්නේ මේක 10 පාදේ හින්දා. එහෙනම් LG 10 පාදයේ 243 සමානයි 2.385. අපිට පුළුවන් මෙන්න මේ තියරිය මෙතනට ඇප්ලයි කරොත් 10 2.385 සමාන වෙනවා 243ට. 2.385 අපිට ලියන්න පුළුවන් 10 දෙක තන 0.385 සමානයි 243යි කියලා. අපි දන්නවා ලඝු පාදයක එකතු කිරීමක් කියන ගුණ කිරීමකින් පද දෙකක් විදිහට ලියන්න පුළුවන්. 10 වර්ගයේ ගුණ කිරීම 10.385 සමානයි 243. එතකොට ගත්තොත් 10 0.385 සමානව 243 10 වර්ගයේ ගුණ කිරීම සමාන ලකුණ මෙහෙට ගත්තම බෙදීමක් වෙනවා 243 100 10 වර්ගය කියන්නේ 100 ඒකේ බෙදපුවාම 10 බල 0.385යි අගය 2.43 කියලා එනවා. මම හිතනවා අද එහෙනම් අද අපේ අද කියලා දුණු ගණන් ටික තේරෙන්නේ නැති කියලා 6 ඉඳලා 10 වෙනකන් අපි 2025 2026 ප්‍රශ්න පත්‍රයේ ගණන් ටික සාකච්ඡා කරා. මං අනිත් වීඩියෝ එකනොත් ඔබට ඉතිරි ගණන් ටික සාකච්ඡා කරන්නම්. අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා මම ඔබෙන් කාරුණික ඉල්ලනවා. Thank you.